ආයුබෝවන් ඔන්න අදත් ඔබ ආදරය කරන ඔබ ආස කරන ඔබ එනකල් බලාගෙන හිටපු වැඩසටහන කෝඩුකාරහින අපි අදත් අරගෙන ආවිලා තියෙන්නේ. අදත් ඉන්නේ මම තනියම නෙවෙයි. අදත් ඉන්නවා ලස්සන කෙනෙක් මාත් එක්ක එකතු වෙලා. ඒ කවුද කියලා කියන්න කලින් ඔබට කියන්න ඕනේ ලියස් ටීවී කියලා කියන්නේ කාන්තා ඔබ වෙනුවෙන්ම වෙන්වුණු නාලිකාවක්. ඉතින් ලංකාවේ කාන්තාවන් වෙනුවෙන්ම වෙන්වුණු එකම නාලිකාව තමයි ලියස් ටීවී කියලා කියන්නේ. ඉතින් ඔබට පුළුවන්කම තියෙනවා ලියස් ටීවී අපේ Facebook page එක like කරලා තියාගන්න. ඒ වගේම තමයි ලියස් ටීවී YouTube channel එකත් subscribe කරලා තියාගන්න කියලා මතක් කරනවා. bell icon එකත් click කරන්න අමතක කරන්න එපා වන්න. හොඳද? හරි. අද කෝඩුකාර හීන මේ වැඩසටහන තවත් ලස්සන කරන්න කවුදද මාත් එක්ක එකතු වෙලා ඉන්න ලස්සන කෙනා කියලා බලන්න තමයි දැන් හදාන්නේ. මේ තමයි මිතිනී දිසානායක. ආයුබෝවන්. ආයුබෝවන්. හරි. මිතිනී කියනවටත් වඩා මං හිතන්නේ ඔබට ළඟ violin girl කිව්වහම නේද? හැමෝම දන්නේ කියන කෙනෙක්. ඉතින් violin girl කිව්වහම අපිට හැමෝටම මතක් වෙන කෙනා තමයි මිතිනී. ඉතින් අපිට කියන්නකෝ දැන් මේ වගේම කෙනෙක් ඊට කලිනුත් ආවදෝ කියලා අපිට නිකන් සැකයක් ඇති වෙන්න පුළුවන්. හැබැයි මේ යා නෙවෙයි. මේ වගේම කෙනෙක් කලින් ආවා. ඒ තමයි හරිනි. ඉතින් එයා ගැනත් මතක් කරන්න ඕනේ. එයාගේ මෙයාගේ ඉතින් සම්බන්ධය මොකද්ද කියලාත් මතක් කරන්න ඕනේ. අපි ආදරණීය ඒ හරිනි ගැනත් මතක් කරලා පවුලේ විස්තර වලින්ම කතාව පටන් ගමු. හරිනි කියන්නේ මගේ නංගි. එයා තමයි මීට කලින් ආව එක්කෙනා. අපි දෙන්නම එක වගේ ඉඳලා ගොඩක් වෙලාවට කට්ටියට පැටලෙන්න පුළුවන්. මගේ පවුලේ ඉන්නේ අපච්චි අම්මයි මමයි නංගි. මම ඉන්නේ දංකොටුවේ. ඉතින් ඒ තමයි මගේ පවුලේ විස්තර. හරි අපි පාසල් කාලයට ගියොත් මම ඉස්කෝලේ ගියේ දංකොටුව බාලිකා මහාවිද්‍යාලයට එක වසරේ ඉඳන් 13 වෙනකම්ම. ඊට පස්සේ කැම්පස් ගියා කැලණිය විශ්වවිද්‍යාලයට. අවුරුදු 4ක් මම ඉගෙන ගත්තේ සාමය හා ගැටුම් නිරාකරණය කියන්නේ peace and conflict resolution තමයි මගේ ඩිග්‍රී එක. මියුසික් ගොඩක් අය හිතන්නේ මම මියුසික් කරපු කෙනෙක් කියලා. මියුසික් කරන්න නම් අවුරුදු 8 ඉඳලා දැන් ඉතින් අවුරුදු 20ක් වෙනවා මගේ මියුසික් ජීවිතේට. හරි අවුරුදු 20ක් වෙනවා මියුසික් ජීවිතේට. එහෙනම් කොහොමද නේද? වයස හිතා ගන්න පුළුවන්ද? එච්චර වයසක් නෑ මේ මීඩියට. හරි දැන් ඉපදෙන ඉඳන්ම ඉපදිච්ච දවසින් ඉඳන්ම මියුසික් කරාදෝ කියලා හිතනවා මට එහෙම කියන්නේ. හරි දැන් නංගි නම් ඇවිල්ලා අක්ක ගැන ගොඩාක් දේවල් අපිත් එක්ක කතා කරා. දැන් අක්කට මොකද නංගි ගැන හිතෙන්නේ? එයා මේ දැන් නම් එයා මෙඩිකල් ෆැකල්ටි කියන රාගම ස්පීච් ඇන්ඩ් හියරින් සයන්සස් එකක් කරන්නේ. දැන් 3rd year එකේ. එයාර හරිම හැංගිලා හිටපු චරිතයක්. හැබැයි මේ එයා ඉස්කෝලේ යන කාලේ අර එයාට Facebook page එකක් හදලා දීලා ඉතින් මම තමයි ඒක බාරේ තියාගත්තේ එයාගේ page එක. ඊට පස්සේ දැන් එයා හරිම social character එකක් වෙලා තියෙනවා. කියන්නේ මිනිස්සු ගොඩාක් ආදරේ එයාට ලොකු audience එකක් හැදිලා ඉන්නවා. මේ sing කරන පැත්තෙන් එයා ඒ කියන්නේ අපි දෙන්නා ගොඩක් අය පැටලෙනවා. මොකද අපි දෙන්නා අඳින්නේ එක වගේ අපි දෙන්නගේ කියන්නේ ෆේස් කට් එකත් එක වගේ ස්පෙක්ස් දානවා. ඉතින් ඒක නිසා අර ගොඩක් අය හිතන්නේ අපි දෙන්න ට්වින්ස්ලා කියලා. අවුරුදු 4ක ગેප් එකක් තියෙනවා අපි දෙන්න අතර. එහෙමනම් වෙන්නේ නැහැ. ඉතින් ඇත්තම ට්වින්ස්ලා වගේ තමයි. දැන් නංගිත් ඇත්තම කෝඩ්කාර හින ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ලා ගොඩාක් දේවල් අපිත් එක්ක කතා කරා. අපිත් එක්ක යකෝ මේ ගොඩාක් දේවල් මෙච්චර කතා කරේ අද තමයි කියලා. එයා ඇත්තට කතා කරලා එයා ලේසියෙන් කතා කරන එක කියන්නේ මේ හරි අමාරුයි. එයා කතා ඒ කියන්නේ මෙහෙම තැනකදී කතා කරන්නේ අනිත් තරකට කතා කරනවා. හරි දැන් මේ ඔබ ඩිග්‍රිය සහ දැන් ඔබ රැකියාව කරන්නේත් ඒ අංශයෙන්ම තමයි. මම රැකියාව කරන්නේ ජාතික සමගියා ප්‍රතිසන්ධානයේ සඳහවන කාර්යාලය. ඒක අධිකරණ අමාත්‍යාංශයට තියෙන්නේ. මගේ ඩිග්‍රී එක ෆීස් නිසා ඊට ගැලපෙන රැකියාවක් තමයි දැන් කරන්නේ. ඔව් ගැලපෙන්නම දැන් සමගිය ගෙදර එහෙම තියනවද? ගෙදර සමගිය ගැන නම් කතා කරන්නේ අපේ ගෙදර කට්ටිය මට විහිළු කරන්නේ මම කරන්නේ සාමය නැති කිරීම සහ ගැටුම් ඇති කිරීම කියලා. එන සම්පූර්ණයෙන් වෙනස් දෙකක් නේද? දැන් නංගි ආපු දවසෙත් මේ ආදරණීය අම්මා අපිත් එක්ක එකතු වෙලා මේ අම්මා තමයි අපිට නංගි ගැන විස්තර කිව්වේ. දැන් අක්කා ආපු දවසෙත් අම්මා ඉන්නවා මේ විදියටම. දැන් අම්මා තමයි අපිට විස්තර කියන්නේ. දැන් හරි. දැන් සාමාන්‍යයෙන් දැන් ගෙදර නම් ගැටුම් ඇති වෙන විදිහක් නැහැ. මොකද මේ ඔයා ඉන්න දවසට නංගි නෑ. ඔව් ඇත්තට ඉස්සර අපි දෙන්නම එකට හිටියේ. එතකොට ඉතින් අක්කා නංගි රණ්ඩු යනවා. ඉතින් ඒක සාමාන්‍යයිනේ. දැන් ඇත්තටම මං එයාව දකින්නෙත් සතියකට දවස් දෙකයි. එහෙනම් හොඳයි නේ සමගිය තියෙනවා ඇති ගෙදර අම්මට පාටු ඉන්න පුළුවන් ඇති. හරි දැන් අපි මියුසික් කියන ෆීල්ඩ් එකට එමු. මිතිනේ දැන් මියුසික් කියන දෙයට සම්බන්ධ වෙන්නේ කොහොමද? මියුසික් කියන මම මුලින්ම මේ වයලින් එකක් දැක්කේ අවුරුදු 8 දී මම 2 වසරේ අන්තිම වගේ ඉද්දි. ඉතින් ඒක හරි වෙනස් කතාවක්. මට මුලින්ම වයලින් එකක් මේ
තැනක මම අපි ගිය ගෙදරක තිබුණ වයලින් එකක් ඒක මම තිල්ලුව ප්ලේ කරන්න. ඉතින් මම දන්නේ ඒතර මේක වයලින් එකක් කියන්න දන්නෙත් නැහැ. මොකක්ද කියන්න දන්නේ නැහැ. මොකක් හරි මේ අර ස්ට්‍රින්ග්ස් වගේක් තියෙන මේ වගේ කෝටුවක් තියෙන ඉන්ස්ට්‍රුමන්ට් එකක් තිබ්බා. ඊට පස්සේ කොහමද මම ඉල්ලුවා පොඩ්ඩක් ප්ලේ කරලා බලන්න. මට නොදී අනිත් හැමෝම එතන හිටපු ළමයින්ට දුන්නා. ඊට පස්සේ එදා තමයි මට ඇත්තටම ආසාව ආවේ වයලින් එකක් ප්ලේ කරන්න. අම්මා අප්පච්චි කියනවා මං එනකන් අඬඬාවලු මට හම්බුන්නේ නැහැ කියලා වයලින් එක. ඉතින් එහෙම පටන් ගත්ත ගමන මගේ බැඩ්මින්ටන් කෝච් තමයි මම බැඩ්මින්ටන් ප්ලේයර් කෙනෙක්. බැඩ්මින්ටන් කෝච් තමයි මගේ වයලින් සර් ලාල් පෙරේරා සර් වෙන්න අප්පුවේ. සර් වඳුනලා දීලා මම වෙස්ටර්න් වයලින් පටන් ගත්තේ ඒ විදිහට. දැන් ඉතින් මේ 2026 වෙද්දී මේ 20 වෙනි අවුරුද්ද යන්නේ. ABRSM exams තමයි කරේ. කියන්නේ අර තියනවා දැන් විශාරද කරන්නේ අර ඊස්ටර්න් ඔරියන්ටල් මියුසික් කරන අය විශාරද එක්සෑම්ස් කරනවා වගේ අපිටත් තියෙනවා වෙස්ටර්න් වල රොයල් ස්කූල්ස් ඔෆ් මියුසික් ලන්ඩන් කියලා එක්සෑම්ස්. ඒ එක්සෑම්ස් වල ග්‍රේඩ්ස් 8ක් තියෙනවා. මම ඒ 8ම ඉවරයි O level කරලා ඉවර වෙද්දී ඉතින් දැන් වයලිනිස් කෙනෙක් විදිහට ලෝක ඕනම තැනක qualified right. දැන් ඔය සිදුවීම දැන් ඔය වයලින් එක ප්ලේ කරන්න ආසාව ඇති වුණා කියන සිදුවීම වෙද්දී වයස කීයක් විතර වෙනවද? එතකොට මම දෙක වසරේ අවුරුදු 7 ඉවරලා 8 වගේ 3 වසරේ වගේ තමයි. සාමාන්‍යයෙන් ළමා කාලයේදී එතකොට ගොඩාක් වෙලාවට ළමා කාලයේදී අපේ පුංචි මනසට ළමා මනසට දැනෙන දේවල් හරිම තදබල විදියට බලපානවානේ මෙතන. එතකොට තමයි අපේ පන්නරයක් ගන්න සමහර සිදුවීම් වලින් මම මේ කොහොම හරි කරනවා කියලා. ඒ විදියට වට මේ ශක්තිමත් දෙමව්පියෝ දෙන්නෙක් ඉන්නවා. ඒ නිසා තමයි මම හිතන්නේ ඔයත් අද වගේ දවසක මේ වගේ තැනක මේ විදියට කතා කරන්න එකතු වෙලා ඉන්නේ නේද? ඉතින් මේ ඒ වගේ සිදුවීමක් වුණා නම් සමහර විට මේ මිතිනි කියන කෙනා වයලින් එක ප්ලේ කරන්නේ නැති වෙන්නත් පුළුවන්. ඒක එහෙම වෙන්න තිබ්බ. මොකද එදා වයලින් එක මගේ අතට හම්බුණා නම් මම දන්නවා ඒක කොච්චර අමාරුද, මේක කොච්චර බරයිද, මේ ස්ට්‍රින්ග්ස් වලට ඇඟිලි කොච්චර තදින් මේක අල්ලන්න ඕනේද කියලා මට එදා තේරෙනවා නේද? එහෙම වුණා නම් මම ජීවිතේට ප්ලේ කරන්නේ දැන් කියන්නේ මම ප්ලේ කරන්න පටන් ගත්තට පස්සේ අතාරින්න හිතිච්ච අවස්ථා අමාරු වුණා. කියන්නේ ඇඟිලි කැපිලා ලේන මගේ අදටත් මේ බෙල්ලේ මාක් එකක් තියෙනවා. ඒක කවදාවත් යනවා කියන්නේ මේ බෙල්ල එහෙම කළු වෙලා තියෙන. ඉතින් එහෙම ලේනවා. එහෙම වෙද්දි කියන්නේ අම්මයි අප්පච්චි තමයි හිටියේ නෑ ඔය ආශාවෙන් කරන්න පටන් ගත්තේ. ඒක කරන ඉස්සර අප්පච්චි ඔෆිස් ඇරිලා ආවම අද දවසට පැය කීයක් ප්‍රැක්ටිස් කරාද එහෙම අහනවා. ඉතින් අර අතාරින්න දුන්නේ නෑ. මම ආශාවෙන් පටන් ගත්ත දේනේ. අම්මයි අප්පච්චි නැත්තම් අද මම මෙතන නෑ. ඔව් අනිවාර්යයෙන්ම. දැන් අම්මයි අප්පච්චි දෙන්නමත් මියුසික් කියන දෙයට හරි ආදරය කරන දෙන්නෙක් නේද? හරි. දැන් මිතිනිට කොහොමද දැන් මේ මියුසික් කියන දේ සහ තමන්ගේ රැකියාව බැලන්ස් කර ගැනීමේදී කොහොමද යන අපයෝගය? දැන් නම් ඒකට ලොකු ස්ට්‍රගල් එකක් කරනවා. හේතුව කියන්නේ අර ටයිම් මැනේජ් කරගන්න හරි අමාරුයි. ගොඩක් වෙලාවට ඉවෙන්ට්ස් කොන්සර්ට්ස් එහෙම බාරගන්නේ කියන්නේ කොළඹුවට නම් මම රැට තියෙන ඉවෙන්ට්ස් එහෙමත් බාර ගන්නවා. ඊට අමතරව අර ගොඩක්ම වීකෙන්ඩ් එකේ තමයි මම ප්‍රෝග්‍රෑම්ස් උනත් ඔය දෙයක් බාරගන්නේ. මොකද අර ටයිම් එක මැනේජ් කරගන්න අමාරු ප්‍රශ්නේ තමයි දැන් තියෙන්නේ. අනිවාර්යයෙන්ම දැන් රැකියාවක් කර කෙනෙක්ට දැන් මේ වගේ දේවල් කරන්න මියුසික් කරන්න දැන් සාමාන්‍යයෙන් ෂෝස් වලට ගියාම අපි පාන්දර 2-3 වෙනකන් වගේ ඉන්න වෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ වගේ වෙලාවක ඊට පහුවදා අපිට සමහර වෙලාවට ආයෙ ඔෆිස් යන වෙන වෙලාවලුත් තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් හරිම අමාරුයි. හැබැයි මේ ආපු ගමනේදී ගොඩාක් ශක්තිමත් වෙලා දෙමව්පියෝ දෙන්න සහ නංගි ගොඩාක් ශක්තිමත් වෙලා ඔයාට ශක්තියක් වෙලා ඉතින් මේ ගමන එන්න ගොඩාක් උදව් කරලා තියෙනවා. ඉතින් මං අහන්න කැමති ඊළඟට දැන් මේ මියුසික් කියන දෙයට මේ දැන් වෙනකොට නම් ගෑනු ළමයි ගොඩාක් ඇවිල්ලා තියෙනවා. මේ මියුසික් කියන දෙයට ගොඩාක් මේ වෙනකොට ගෑනු ළමයි ආදරය කරනවා සහ මේ සමහර වෙලාවට මිතිනි දිහා බලලත් සමහර ගෑනු ළමයි හිතනවා මටත් මේක කරන්න පුළුවන්. මේ වගේ ෂෝස් වලට යන්න පුළුවන්. සාමාන්‍ය දැන් ඇත්තටම දැන් ඔයා වයලින් එක ඒ වගේ ෂෝස් වල ප්ලේ කරන්න කලින් මම ගෑනු ළමයි එහෙම දැකලා තිබුණ නැහැ. ඒ වගේ ෂෝස් වල වයලින් එක ප්ලේ කරනවා එහෙම තනියම perform කරනවා මම දැකලා තිබුණ නැහැ. සමහර විට දැන් ගෑනු ළමයිට හිතෙන්න පුළුවන් මටත් මේක කරන්න පුළුවන්. මමත් මේක දිගටම කරගෙන ගියා නම් සමහර විට මමත් මිතිනි වගේ වෙන්න පුළුවන් කියලා. එයාට මොකද කියන්න තියෙන්නේ? ඒකට මම ගොඩක් එකඟයි. මොකද මේ ගොඩක් මම සෝෂල් මීඩියා වලට එන කාලේ කියන්නේ අපි මම TikTok කරන්න ටිකක් ලැජ්ජා වෙච්ච කෙනෙක්. මාව වයලින් ගර්ල් කියලා අඳුරන්නේ මගේ සෝෂල් මීඩියා කියන්නේ TikTok යූසර් නේම් එක මගේ නම දාන්න ලැජ්ජාවට මම වයලින් ගර්ල් කියලා දැම්මේ. ඉතින් ඒක තමයි අදටත් ගොඩක් අය මාව අඳුරන්නේ වයලින් ගර්ල් කියලා. අර ඒ කාලේ ඉන්ස්ට්‍රුමන්ට්ස් ප්ලේ කරපු අය හරිම කියන්නේ ගෑනු ළමයි හිටියෙම නැහැ. දැන් නම් මම දකිනවා ගොඩාක් ගෑනු ළමයි ප්ලේ කරනවා, සිං කරනවා, එහෙම තියෙනවා. ඉතින් අර
ඒක ගොඩක් අය කමෙන්ට් කරනවා මගේ කමෙන්ට්ස් බැලුවහම පෙනෙයි Facebook වුණත් YouTube වුණත් TikTok වුණත් සෝෂල් මීඩියා වල ගෑනු ළමයි කමෙන්ට් කරනවා අක්කේ ඔයා ප්ලේ කරනවා දැක්කම හරිම ආසයි මටත් ප්ලේ කරන්න ආසයි ඔයා වගේ වෙන්න කැමතියි. ඉතින් මං හරිම කැමතියි ගෑනු ළමයි එහෙම අර ඉන්ස්පයර් වෙනවා නම් එහෙම දැකලා මොකද මට ඕනේ අර වයලිනිස් නෙමෙයි ඕනම ඉන්ස්ට්‍රුමන්ට් ප්ලේයර් කෙනෙක්ව සිංගර් කෙනෙක් ගානට අපිට ගේන්න පුළුවන්. සිංගර්ස්ලා අර අන්ඩස්ටිමේට් කරන නෙමෙයි සිංගර්ස්ලා සිං කරනවා වගේ ස්ටේජ් එකක ඉන්ස්ට්‍රුමන්ට් ප්ලේයර්ස්ලාටත් පුළුවන් ඒ විදිහටම පර්ෆෝම් කරන්න සෝලෝ ප්ලේයර්ස්ලා විදිහට. ඉතින් එතෙන්ට අද සමාජයේ ඔළුව හදන්න තමයි මම මෙච්චර මහන්සි වෙන්නේ. අනිවාර්යෙන්ම දැන් අපි ගොඩාක් දකිනවා අද වෙනකොට දැන් වෙඩින්ස් වල ඉවෙන්ට්ස් වල දැන් අපි සිංගර්ස්ලාව ගෙනව වගේම දැන් මිතිනිවත් ගෙනන අවස්ථා තියෙනවා නේද? කන්ටැක්ට් කරගෙන ගෙනනවා. කන්ටැක්ට් කරගෙන ගොඩක් අය මගේ Instagram එකට ඊට පස්සේ Facebook page එකට මැසේජ් කරනවා මෙහෙම ඉවෙන්ට්ස් තියෙනවා කියලා. ඇත්තටම සමහර මැසේජ් ගොඩක් එනවා. සමහරවිට මගේ ඇරෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් අර එහෙම කියන්නේ ඉන්වයිට් කරාම කියන්නේ මම ගිහිල්ලා ප්ලේ කරලා දෙනවා ගෙස් ආස් කියන විදියට. මම අහන්නේ කියේ මේ මැසේජ් මගේ ඇරෙන්නේ නැද්ද කියලා. යා උත්තරේ දුන්නා. මැසේජ් මගේ ඇරෙනවා. මොකද සෑහෙන මැසේජස් එන අර එන හම්බෙන වෙලාවත් එක්කන මැසේජස් බැලෙන්නේ. එතකොට ඉතින් සමහර අවස්ථාවල මම දකින්න විට වෙඩින්න කිවර වෙලා තියෙන වෙලාවලුත් තියෙනවා. එහෙම වෙලාවලු තියෙනවා. එහෙම අවස්ථාවක් හරි. දැන් සති දවස් 5 ඔබ ඉන්නේ රැකියාවත් එක්කනේ. එතකොට දැන් වීකෙන්ඩ් එකක තමයි ඔබ මියුසික් කියන දෙයට යොමු වෙන්නේ. එතකොට දැන් මේ මියුසික් කියන දේ සහ රැකියාවයි අතර ඔබ දෝලණය වෙනකොට දැන් හිතිලා නැත්නම් මේ මියුසික් කියන දේ තෝරගන්න රැකියාවෙන් අයින් වෙලා මේ මියුසික් කියන දේ තෝරගන්න. එහෙම නැත්නම් මියුසික් කියන දේ අතර රැකියාව තෝරගන්න. එහෙම දෙක අතර දෝලණය වෙලා නැද්ද? මියුසික් අතර රැකියාව තෝරගන්න නම් හිතිලා නැහැ. රැකියාව අතර මියුසික් තෝරගන්න තමයි හිතිලා තියෙන්නේ. එහෙම වෙලා වෙච්ච අවස්ථාව මොනවද? එහෙම ඒ කියන්නේ ඉතින් සමහර ලාවට ගොඩක් ස්ට්‍රෙස් වෙන වෙලාවල් තියෙනනේ අපි දැන් රැකියාවේ අපිට අර සරලව හිතන්න බෑනේ ගොඩක් දේවල්. මොකද මම කරන ජොබ් එකත් එක්ක හරිම ටයිට් ෂෙඩියුල්ස් තියෙන්නේ. එතකොට එහෙට මෙහෙට යන්න වෙනවා, ෆීල්ඩ් විසිට්ස් තියෙනවා, මීටින්ග්ස් තියෙනවා. ඒ අවස්ථාවත් එක්ක බලපුවාම හරිම ස්ට්‍රෙස්. සමහර දවස්වලට රෑ වෙනකම් මීටින්ග්ස්. එහෙම ඉතින් ඒ වගේ අවස්ථාවල හිතනවා සමහරවිට රැකියාවට මේ මියුසික් කරා නම් හොඳයි කියලා. හැබැයි අර දැන් ගෑනු ළමෙක් වුණාම මේ දැන් යන මේ සමාජයේ හැටියට රැකියාවක් අත්‍යවශ්‍යයි ගෑනු ළමෙක්ට. මොකද ඒ කියන්නේ මම අර කියන්නේ ගෑනු ළමෙක් වුණාම අර ඒ මයින්ඩ් එකේ ඉන්න ඕනේ කියන එක නෙමෙයි. හැබැයි තමන් ස්ටේබල් වෙන්න ඕනේ, තමන් ස්ථාවර වෙන්න ඕනේ. ඉතින් මම හිතනවා ඒක නිසා අර ගෑනු ළමෙක්ට රැකියාවයි මේ දෙක බැලන්ස් කරගෙන යන්න තමයි වෙන්නේ. අර එකක් අතාරින්න උවමනාව තිබ්බත් කරගන්න විදියක් නැහැ. අනිවාර්යයෙන් දැන් අපි ගොඩාක් වෙලාවට දකින දැන් ඉස්සරටත් වඩා දැන් ඉස්සර නම් ගොඩාක් වෙලාවට මේ අම්මා කෙනෙක් වුණාම බිරිඳක් වුණාම රැකියාවෙන් අයින් වෙලා තමන්ගේ දරුවෝ බලා ගන්න එහෙම රැකියාවෙන් අයින් වෙන අය දැකලා තියෙනවා. හැබැයි අද වෙනකොට ගෙදරට වෙලා හරි තමන්ගේ දෙයක් කරගන්න තමන්ගේ බිස්නස් එකක් කරගන්න අද වෙනකොට කාන්තාව යොමු වෙලා ඉන්නවා. ඒක මම හිතන්නේ ලොකු ප්‍රවණතාවයක් කාන්තාවන්ගේ. හරි. අපිට තව කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා මිතිනිත් එක්ක. ඒ වගේම තමයි ලස්සන සින්දු අහන්නත් තියෙනවා. මේ ලස්සන වයලින් එකක් අතේ තියාගෙන ඉන්න වෙලාවේ අපි වයලින් එක ගැනත් කතා කරන්න ඕනේ මෙතන. හැබැයි අපි ඊට කලින් ලෑස්ති වෙන්නේ ලස්සන සින්දුවක් අහන්න.
විරාමෙන් පස්සේ අපි ආයෙත් එකතු වෙන්නේ කෝඩුකාර හේනත් එක්ක. ඉතින් අපි මිතිනිත් එක්ක තමයි කතා කර කර හිටියේ. දැන් මිතිනි අපි ඔය අතේ තියාගෙන ඉන්න සංගයා ගැන මතක් කරන්න ඕනේ. අපි දකින්නට වඩා ටිකක් වෙනස් වයලින් එකක් නේද? මේක ඉලෙක්ට්‍රික් වයලින් එකක්. මේකේ බ්‍රෑන්ඩ් එක කැන්ටිනි. ඒක 5 string වලින් සාමාන්‍යයෙන් අපි දකින්නේ acoustic violin වල දුඹුරු පාට සාමාන්‍ය violin එකේ strings 4යිනේ මේකේ strings 5ක් තියෙන electric violin එක. දැනට මේක මේ type එකේ එකක් තියෙන දැනට මං ගාව විතරයි ලංකාවේ. ඔව් මේ type එකේ violin එකක් තියෙන එකම කෙනා තමයි මිතිනි. දැන් ඔක හොයාගන්නත් සෑහෙන මහන්සියක් වුණානේ. සෑහෙන මහන්සියෙන් අවුරුදු එකමාරක් විතර හෙව්වා. මේක ඉටලියන් violin එකක්. ඒ වුණාට ඉටලි වලවත් මට හොයාගන්න බැරුව ගින් අන්තිමට අල්ලපු රටෙන් තමයි හොයාගත්තේ වයලින් එක ඉන්දියාවලින්. ඉතින් එහෙම තමයි ගෙන්න ගත්තේ. අයි ඔක්කොම හෙව්වේ කියන්නේ ඕකෙන් තියෙන benefits මොනවද හරියට වඩා වෙනස් වෙනවා. මේක ඇත්තටම ප්ලේ කරන්න පහසුයි. ගොඩක්ම ඉලෙක්ට්‍රික් හින්දා මං ගාව කියන්නේ මගේ වයලින් කලෙක්ෂන් එකක් තියෙනවා. ඉලෙක්ට්‍රික් තව වයලින් එකක් තියෙනවා. හැබැයි මේ අර මේක ටිකක් අයිකනික් නේ වයලින් එක. සාමාන්‍යයෙන් මේක අතේ තියාගෙන ප්ලේ කරනකොට ඒකේ පොඩි අමුතු ලුක් එකක් තියෙනවා මම දකින විදිහට. ඒකට වඩා ගොඩක්ම ප්ලේ කරන්න තියෙන පහසුව. මොකද මේකේ තව වියෝලා වගේම තව ස්ට්‍රින්ග් තව රේන්ජ් එකක් තියෙනවා. වයලින් එකේ වයලින් පවුලම ඉන්ස්ට්‍රුමන්ට් එක තමයි වියෝලා එක. ඒතර වියෝලා එකේ වගේ රේන්ජ් එකක් මේ වයලින් එකෙන් ප්ලේ කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒක අර එක්ස්ට්‍රා මේ බෙනිෆිට් එකක් ඉඳන් මම ඒ වයලින් එක තෝරගත්තා. ගැන ළමයිනේ තින්නේ නේද ප්ලේ කරනකොට උනත් ලස්සන බලන්න ඕනේ. ලස්සනට ඉන්න ඕනේ ප්ලේ කරන. ෆොටෝ එකක් ගහලා දුන්නා ලස්සනට වදිනවා ලස්සන වයලින් එකක් අතේ තියෙන්න ඕනේ. ඒක තමයි ගැන ළමගේ හැටි. හරි දැන් ඔක මේ වයිට් වලින් ගත්තේ ඒ නිසා දැන් ඔයා කැමති නිසා. ඒ කියන්නේ මම සාමාන්‍යයෙන් අපි දකින්නේ බ්‍රවුන් කලර් වයලින් එකනේ acoustic වයලින් එක. තව කියන්නේ ලංකාවේ මම දැකලා තියෙන ඉලෙක්ට්‍රික් වයලින් තියෙනවා තව එක එක වර්ගවල. ඒ බ්‍රෑන්ඩ්ස් වලින් තියෙන ඒවා ටිකක් බ්‍රවුන් අර එක එක කලර්ස් තියෙනවා. මට ඕන ටිකක් යුනික් කලර් එකක් ගන්න. ඒ නිසා ඔක තෝරගත්තා. ඒ නිසා මේ කලර් එක තෝරගත්තා. හරි දැන් මට කියන්න බලන්න දැන් ඔය වයින් එක ඔයා ළඟ දැන් කොච්චර කාලද? දැන් මේක අරන් අවුරුදු 2ක් වගේ. අවුරුදු 2ක් වගේ වෙනවා නේ. හරි දැන් ඔය වයිලින් එකේ දැන් ප්ලේ කරන අවස්ථා අපි දැකලා තියෙනවා මේ සෝෂල් මීඩියා හරහා. දැන් සෝෂල් මීඩියා ගැන කතා කරනකොට දැන් මිතිනි ගොඩාක් සෝෂල් මීඩියා වල ඉන්න කෙනෙක් නේ. මම දැක්ක YouTube channel එක තියෙනවා. YouTube channel එකේ cover songs දානවා. එතකොට දැන් නංගි නම් ඇවිදින කරන ඒවා දානවා, ෆිල්ම් බලන ඒවා දානවා. හැබැයි මිතිනිගේ ලස්සන cover songs අපි දැකලා තියෙනවානේ. වයිලින් ප්ලේ කරන ඒවාත් අපි දැකලා තියෙනවා. සෝෂල් මීඩියා වලදී ඔයාට bad comments වැටලා නැද්ද? එහෙම නැත්නම් මේ සෝෂල් මීඩියා වල වැටලා තියෙන කමෙන්ට්ස් නිසා වගේ හිත රිදුණු අවස්ථා නැද්ද? ඕනේ තරම් තියෙනවා. ඒ කියන්නේ මුලින්ම මම අර වයලිනිස් කෙනෙක් විදිහට එතකොට මං කිව්වා මුලින් ලංකාවේ එහෙම ගෑන් ළමයි ප්ලේ කරන හරි අඩුවෙන් නෙමෙයි ඇත්තම හිටියේ නැති තරම්. ඉතින් එතකොට ගොඩක් අය හිතුවේ මේ ඇත්තටම ප්ලේ කරනවා කියලා. ගොඩක් හිතුවේ මේ බොරු කරනවා ට්‍රැක් එකක් දාලා ඒකට නිකන් රඟපානවා. එහෙම තමයි හිතුවේ. ඒතර දාලා තිබුණා කමෙන්ට්ස් මේ බොරු කරන්නේ. ඒ ඉතින් ඒතර හිත රිදෙන මෙච්චර මහන්සි වෙලා ප්ලේ කරලා ඇයි මෙහෙම කියන්නේ එහෙම අවස්ථා තියෙනවා. තව කියන්නේ දැන් මම ටිකක් කෙට්ටුයිනේ. එතකොට අර ඇඟේ පොතේ සයිස් එකටත් මම කියපු කට්ටිය හිටියේ. ඉතින් ඒව නම් අර බුලි කරන ඒ ඇත්තට මම කෙයා කරේ නැහැ. මුලදී හිත රිදුනා. හැබැයි පස්සේ නැහැ. තව මේ මෑතකදීම වෙච්ච දෙයක් තමයි මේ සෝෂල් මීඩියා දැන් අපිට කට්ටිය ඉස්සෙල්ලා මං කිව්වා මැසේජ් කරනවා කියලා. එහෙම මැසේජ් කරාම දැන් අපි මොකක් හරි දැන් මෙතෙන්ට එන්න මං කිය මේ මගේ 20 වෙනි අවුරුද්ද. මේ 20 වෙනි අවුරුද්ද වෙනකම් මම ගොඩක් මහන්සි වෙලානේ මෙතෙන්ට ආවේ. හැබැයි එතකොට අපි මොකක් හරි ඉවෙන්ට් එකකට කතා කරාම ඒකට අපේ වැලියු එකක් අපි කියනනේ මේ ගාණක් අපි ගන්නවා. එතකොට ඒක දැන් ඔයාට ඒ ගාණ හරි නැත්තම් ඒක හරි ඕකේ තෑන්ක්ස් කියලා නිකන් ඉන්නවා. සමහර ගෑනු ළමයි ඉන්නවා මේ අපෝ ඒ ගාන වැඩි අරකයි මේකයි. ඒ කියන්නේ මම මෙයාට කියලා කරගත්තේ ඒකට. ඉතින් අර එහෙම මේ අපි සාමාන්‍යයෙන් වෙන දැන් ડોක්ටර් කෙනෙක්ගෙන් බේත් ගන්න ගියාම බේත් ගත්තට පස්සේ අපි කියන්නේ අනේ ડોක්ටර් ගාන වැඩි. එහෙම කියන්නේ මම දැක්කා මේ අර මනුරංග අයියත් ඒ ගැන ලස්සන කතාවක් කරලා තිබුණා එක ප්‍රෝග්‍රෑම් එකක. ඒ වගේ අර සමහර අය ඉන්නවා හරියට ඒක පහත් කළා. ආටිස්ට් කෙනෙක් කිව්වහම කියන්නේ මම වයලිනිස් ගැන විතරක් නෙමෙයි කතා කරන්නේ. ඕනෙම කෙනෙක් ඕනෙම ආටිස්ට් කෙනෙක් එයාලගේ වැලියු එක එහෙම අව탁සේරු කරන්න එපා. මොකද ඒක Tamanට ගැලපෙන්නේ නැත්නම් ඉట్స్ ඕකේ ඒක අයින් කරන්න පුළුවන්. හැබැයි ඒක අර කෙනා එතෙන්ට වෙච්ච මහන්සිය ඒක බලන්න ඕනේ. මොකද එහෙම කමෙන්ට්ස් වල හරියට හිත රිදෙනවා. මොකද අර ඊට පස්සේ නිකන් අපි වැරද්දක් කරා වගේ තමයි අපිට කියලා යන්නේ සමහර ඉතින්. ගෑන් ළමයිම තමයි ගොඩක්ම විශේෂයෙන් මෙහෙම කරන්නේ.
අනිවාර්යයෙන්ම දැන් ඕක මේ හොඳ තැනකට ආවේ කතාව. දැන් ඕක අපි ගොඩාක් ක්ෂේත්‍රවල දකින්නවානේ මෙතනදී. දැන් සමහර වෙලාවට ඕක වෙන්නේ අපේම ක්ෂේත්‍රයේ කෙනෙක් නිසා වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි මහන්සි වෙලා දුක් මහන්සි වෙලා නමක් හදාගෙන තැනකට ඇවිල්ලා අපි ගාණක් කියනකොට ඒ ගානට වඩා ගොඩාක් අඩුවෙන් ඒ ක්ෂේත්‍රයේම වෙන කෙනෙක් ගණන් අඩුවට වැඩ ගොඩක් ගන්න ඕනෙකමට ඒ ගානට කරනවා. එතකොට අපිට කියනවා මෙයා කරේ මේ ගානට ඇයි මෙයා මෙච්චර ගණන් කියලා එහෙම කියන අවස්ථා තියෙනවා. මොකද අපි යන්න ඕනේ කියන තැනකට අපි වෙනුවෙන් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. තව ඒ කියන ටයිම් එක ප්ලේ කරන්න ඕනේ. හරි අපේ ගාන වැඩි වෙන්න බලන්න. මම කියන්නේ ඒක අර පහත් කරලා කතා කරන එක හරිම නරක දෙයක් මම දකින විදිහට. අනිවාර්යයෙන් මේක ගොඩාක් නරක දෙයක්. ඇත්තටම දැන් ඕනම ශාස්ත්‍රයක නේද? ඕනම ශාස්ත්‍රයක දැන් ඔයා කිව්වත් වගේ අපි ડોක්ටර් කෙනෙක් ළඟට ගිහිල්ලා බේත් ගත්තට පස්සේ මේ බේත් ගත්තට පස්සේ අපි කියන්නේ නැහැ නේ අම්මෝ ડોක්ටර් ගන්නවා වැඩි කියලා කියන්නේ නැහැ නේ. පස්සේ යනවද නැද්ද කියන හිතන එක වෙනම දෙයක්. හැබැයි ඒ වෙලාවේ අපි ડોක්ටර්ට කියන්නේ නැහැ ගාන වැඩි කියලා. ඒ වගේ තමයි ඕනම ශාස්ත්‍රයක කෙනෙක්ට වැලියු එකක් තියෙනවා. වටිනාකමක් තියෙනවා. ඒ කෙනා එතෙන්ට එන්න ගොඩක් මහන්සි වෙනවා. ගොඩක් ඉගෙන ගන්නවා. සමහර දේවල් ගොඩාක් කැපකිරීම කරලා තමයි ඒ කෙනා එතෙන්ට එන්නේ. එතකොට ඒ වගේ ශාස්ත්‍රයක ඕනම ශාස්ත්‍රයක ඒ වගේ තැනකට ආව කෙනෙක්ට ඒ වගේ කන්ඩම් කරලා කතා කරන එක පහත් කරලා කතා කරන එක හරි වැරදි වැඩක් නේද? දැන් අපි සෝෂල් මීඩියා ගැන කතා කරපු වෙලාවේ දැන් ඔයා කිව්වනේ මේ අර කට්ටිය මුලින් පිළිගත්තේ නැහැ මේක ඇත්ත එකක්ද කියලා. අද වෙනකොට නම් සමහර වෙලාවට මේ ඇත්ත එකක්ද බොරු එකක්ද කියලාත් අපිට හිතා ගන්න බැරි වෙනවා මේ AI නිසා. AI නිසා. AI ගැන මේ ඔයාගේ අදහස මොකද්ද? මේ AI වලින් මියුසික් හැදෙන එක, සංගීතය හැදෙන එක, කවර් සොන්ග්ස් අපි දැකලා තිනවා මේ වෙනකොට ගොඩක්. AI වලින් ඇත්තටම මියුසික් කියන්නේ මියුසික් නිසා AI මියුසික් නිසා ගොඩාක් මියුසිෂියන්ස්ලාට තියෙන වැඩ නැති වෙලා ගිහින් තියෙනවා. මොකද දැන් ගොඩක් වෙලාවට මටත් කතා කරන රෙකෝඩින්ග්ස් වල ලයිව් ප්ලේ කරන්න. ඒකට එහෙම ගියාම ඒක ඒගොල්ලෝ AI හරහා කරගන්නවා නම් එකක් ඒ අර රියල් ෆීලිං එක එන්නේ නැහැ. ලයිව් ප්ලේ කරද්දී එන ෆීලිං එක එන්නේ නැහැ. ඒක එකක්. අනිත් එක ඒකෙන් මම නම් හිතන්නේ ගොඩක් වෙලාවට මියුසිෂියන්ස්ලා තියෙන වැඩ සෑහෙන්න නැති වෙලා තියෙනවා. ඉතින් සමහර තියෙන මම දැකලා තියෙනවා TikTok එකෙත් ඒ කියන්නේ සමහර ලස්සන කවර්ස් හැදිලා තියෙන රීමේක් AI කරාම හැබැයි ඒකෙන් වෙන අර පරණ සින්දු වල වෙන හානියක් ටිකක් වැඩි කියලා මට හිතෙනවා. ඉතින් එහෙම දැක්කා. ඔව් ඒකේ දෙපැත්තක් තියෙනවා. සමහර කෙනෙක් කැමති වෙන්න පුළුවන් AI වලින්ම දේවල් කරන්න. ඒක පහසුයි. හැබැයි එතන තියෙන්නේ අර වයලිනිස්ලා අර ලයිව් ප්ලේ කරන මේ විදිහ ඒකෙන් ගන්න ටිකක් මොකද ඒක තේරෙනවා. ඒක ලයිව් දැන් මම ප්ලේ කරන කෙනෙක් විදිහට මට ඇහුවම තේරෙන මේක අනිවාර්යෙන් AI ප්ලේ කරපු එකක් තමයි. AI කියන්නේ ඉතින් AIම තමයි. ආටිෆිෂල් කියන එක නමේම තියෙනවා. එතකොට AI කියන දෙයට රියල් එක ගන්න බෑ. ඉතින් ඒක අපි දැනගන්න ඕන දෙයක්. හරි අපි තව කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා මෙතනිත් එක්ක. හැබැයි මම ලැස්ති වෙන්න මේ වෙලාවේ ලස්සන සින්දුවක් මෙතනකින් අහන්න.
වයලින් එක ප්ලේ කරන අතරේ මට හිතුණා මේ මෙහෙම දෙයක් අහන්න. දැන් ඔයාට දැන් නම් ෂෝස් වලට යන එක එහෙම ලොකුවට මේ බලපාන්න නැතුව කිරිගෙන. ලොකුවට හිතන දෙයක් නෑනේ දැන් ෂෝස් වලට යන එක. කොහොමද මේ ෂෝස් වලට යන එක මුල් කාලේ වට දැනුනේ? මුලින්ම නම් ඇත්තටම සෑහෙන බය හිතුණා. ඒ කියන්නේ ෂෝස් වලට ගියාට පස්සේ දැන් සෑහෙන ලොකු ක්‍රවුඩ් එකක් ඉන්නනේ බලන් ඉඳි මම මේ ඇත්තටම බලන්නේ අම්මා මට සාමාන්‍යයෙන් දැන් උනත් පෙරනේ අම්මා ඉස්සරහින් ඉන්නවා. ඒ කියන්නේ ඕනෙම තැනක අම්මා අප්පච්චි නංගි මාත් එක්ක ගියාම ඒගොල්ලෝ ඉස්සරහින් ඉන්නෝනේ මම අර අච්චර තාස් ගානක් ඉන්න සෙනග දිහා නෙමෙයි බලන්නේ අර තුන් දෙනා දිහා බලාගෙන තමයි මම ප්ලේ කරන්නේ. ඒතර ඒක මට ඒ කියන්නේ බය නැති වෙන විදිහක් ඉතින් ඒ කියන්නේ පේනවා දැන් නම් එහෙම ගානක් නෑ දැන් ඕන්ලා ටක් ගාලා ගිහින් ප්ලේ කරන්න පුළුවන් ප්‍රැක්ටිස් කරලා ඉතින් ගිහින් හොඳට ප්ලේ කරනවා. දැන් කොහොමද මේ ෂෝස් වලට මුලින්ම ඔයා සම්බන්ධ වෙන්නේ? ඒ කියන්නේ සෝෂල් මීඩියා හරහාමද නැත්නම් ඔව් සෝෂල් මීඩියා හරහාම තමයි මුලින්ම කතා කරේ. මම මුලින් ඒ කියන්නේ ලොකු කොන්සර්ට් එකක් කියලා ප්ලේ කරේ හැන්දෑවක කොන්සර්ට් එක. අරලිය අයියා තමයි මට කතා කරේ හැන්දෑවක ප්ලේ කරන්න. ඊට පස්සේ ආයේ ප්‍රේමී නගරේ වගේ ගොඩක් කොන්සර්ට්ස් ඒ කියන්නේ කැම්පස් වලින් ඕගනයිස් කරන කොන්සර්ට්ස් හිතවන්ති වගේ වගේ සෑහෙන කොන්සර්ට් ප්‍රමාණයක් ප්ලේ කරනවා. ප්ලේ කරලා තියෙනවා. රයිට් ඕකේ. අපිට තවත් කතා කරන්නත් ආක් දේවල් තියෙනවා. දැන් මෙතන ඉන්නකොට මේ වයලින් එකත් ලස්සනට ළඟ තියාගෙන ඉන්නකොට කොහොමද මෙහෙම ඉන්නේ නේද? දැන් අපි එක සින්දුවක් අහලා මේ දැන් මට නතර කරන්න හිතෙන්නේ නැහැ. දැන් කතා කරන්නත් ගොඩාක් දේවල් තිබුණාට ලස්සන සින්දුවත් මට ගොඩාක් අහන්න ඕනි. ඒ නිසා මට හිතුණා මේ වෙලාවේ ලස්සන සින්දුවක් අහන්න ඕනි කියලා. කවන්නේ නේද? කවන්නේ. අපි ලස්සන නිමිතිනිගේ ලස්සන සින්දුවක් මේ විදිහට අහන්න. විරාම
විරාමයෙන් පස්සේ අපි ආයෙත් එකතු වෙලා ඉන්නේ කෝඩුකාර හීනත් එක්ක. ඉතින් මිතිනිගේ ලස්සන සින්දු අහන ගමන් මිතිනිත් එක්ක කතා කර කර තමයි අපි හිටියේ. දැන් මිතිනි මට හිතෙනවා වගේ මියුසික් සම්බන්ධයෙන් නැතෝ ටිකක් මියුසික් වලින් එළියට ගිහිල්ලා මේ වගේ ප්‍රශ්නයක් අහන්න. දැන් ලියසි ටීවී කියලා කියන්නේ කාන්තාවන් වෙනුවෙන් වෙන්වුණු නාලිකාවක්නේ. ලංකාවේ කාන්තාව වෙනුවෙන් වෙන්වුණු එකම නාලිකාව තමයි ලියසි ටීවී කියලා කියන්නේ. එතකොට දැන් අද වෙනකොට අපි දැකලා තියෙනවා සමාජයේ ගොඩාක් ආයතනවල ඉහළ පුටුවල ඉන්නවා කාන්තාවෝ. එතකොට අර කාන්තා අයිතිවාසිකම් ගැන කාන්තාවෝ මේ වගේ තැනක තමයි ඉන්න ඕනි කියලා කොටු කරන එක අද වෙනකොට ගොඩක් අඩු වෙලා තියෙනවා. ඒ ගැන ඔයාගේ මතය මොකද්ද? මම හරිම කැමතියි. ඒ කියන්නේ මමත් ගැනලමෙක් විදිහට අර කාන්තාවන්ට ඉස්සරහට එන්න දෙන එක දැන් කියන්නේ ලංකාවේ කාන්තාව එකක් ඉස්සරහට තමන් විසින්ම යන්න පටන් ගන්න තියෙනවා. ඒක හරි වටිනවා. ඒ කියන්නේ අර ගොඩක් අර කොටු කරලා නැති එක ගැන සතුටුයි. මොකද ගොඩක් තැන්වල මමත් දැකලා තියෙනවා කාන්තාවෝ සෑහෙන්න ලොකු පුටුවල ඉන්නවා. ඒක අපි වුණත් වැඩකට ගියාම දැකලා තියෙනවා. ඉතින් ඒක හරිම සතුටට කාරණාවක්. අර මේ වගේ channel එකක් කාන්තාවන් වෙනුවෙන්ම තියෙන එකත් ගොඩක් වටිනවා. මොකද දැන් මම වගේ ගොඩක් ගෑනු ළමයි ඉන්නවනේ සෝෂල් මීඩියා වලින් ආවය හෝ මොනවාම හෝ දක්ෂතාවයක් තියෙන කෙනෙක්ට අර එළියට එන්න දෙන කාන්තාවන්ට එළියට එන්න දෙන chance එකක් විදිහට මේ වගේ channel එකක් තියෙන එකත් හරිම වටිනවා. අනිවාර්යෙන්ම දැන් මේ channel එක වගේම දැන් අපේ කෝඩුකාර හීන කියලා කියන්නේ විශේෂයෙන්ම කෝඩුකාරයන් වෙනුවෙන්ම අපේ හීනවලට පණ දෙන අපේ අලුත් වැඩසටහන තමයි කෝඩුකාර හීන කියලා කියන්නේ. අලුත්ම නෙමෙයි දැන් වැඩසටහන් කීපයක්ම අපි ඔබට අරගෙන ආව ලස්සන වැඩසටහන් කීපයක්ම. දැන් මිතිනිගෙන් මම අහන්න කැමතියි මේ වෙලාවේ දැන් මිතිනි මේ වෙනකොට අධ්‍යාපනය අතරින් ඒ කියන්නේ මියුසික් කියන දේෙන් කොච්චර දුරට ඉහළට ආවිලා තියෙනවද? මියුසික් වල මම කලින් කිව්වා වගේ ABRSM grade 8 වෙනකන් මම ඉවරයි දැන්. දැන් ඩිප්ලෝමා එක තමයි ඉස්සරහට කරන්න තියෙන්නේ වාලින් වලින්. ඒ ටික තමයි ඊට අමතරව මම පියානෝ කරා. ගොඩක් ඉන්ස්ට්‍රුමන්ට්ස් ප්ලේ කරනවා. අර ඉගෙනගෙන තියෙන කියන්නේ qualifications හදාගෙන තියෙන පැත්තේ මියුසික් වලට කියන්නේ වයලින් වලට තමයි ලොකුම qualification එක තියෙන්නේ. දැන් ජාත්‍යන්තර මට්ටමේ කොයි වගේ තැනකට යන්නද අදහස තියෙන්නේ? ඇත්තටම ආසයි ඉන්ටර්නැෂනල් ඔඩියන්ස් එකකට perform කරන්න වයලිනිස් කෙනෙක් විදිහට අර කොරෝනා කාලේ හැම මට අවස්ථාව හම්බුණා බංග්ලාදේශ් ඉන්ස්ටිටියුට් එකකින් මට කතා කරා. ඒ කියන්නේ ඒක නම් යන්න බැරි ප්‍රශ්න නිසා ඔන්ලයින් තමයි ඒක අන්තිමට පැවැත්වුනේ. ඒගොල්ලන්ට perform කරන්න ඒගොල්ලන්ගේ මොකක්හරි සමිට් එකක් තිබුණේ. ඒකට perform කරන්න chance එක හම්බුණා. එහෙම කරලා තියෙනවා. ඉතින් අර සමහර අවස්ථාවල ඉන්දියන් වයලිනිස්ලා හැම මැසේජ් කරනවා. ඒ කියන්නේ ඉන්ස්ටා through messages දානවා. ඒ කියන්නේ අගය කරලා තියෙනවා. ලංකාවේ වයලිනිස්ලාගෙනුත් ගොඩක් ලොකු අගය කිරීම හම්බෙලා තියෙනවා. ඊට අමතරව අර ලංකාවේ තිබුණා වයලින් ෆෝරම් එකක් in your music චයිනා වලින් කරපු එකක්. ඒකෙත් ලංකාවේ මම හිතන්නේ ලිමිටඩ් වයලිනිස්ලා ප්‍රමාණයකට ඉන්වයිට් කරලා තිබ්බේ ලෝටස් තව තිබ්බ ඉවෙන්ට් එකකට. ඉතින් අර මටත් ඉන්වයිට් කරලා තිබුණා ඒ වගේ අවස්ථාවකට සහභාගී වෙන්න. හරි දැන් මිතිරිට අදහසක් නැද්ද මේ දැන් ඔයා ඉගෙන ගත්ත දේවා කරන විෂයවා මේ දැනටත් කරගෙන යන දේ තවත් කෙනෙක්ට කියලා දෙන්න. ඒ කියන්නේ තව දරුවෝ පිරිසක් අරගෙන ඉස්සරහට යන්න එහෙම අදහසක් නැද්ද? ඇත්තටම අදහසක් තියෙනවා. මම ඒ කියන්නේ ජොබ් එක කරන්න කලින් මම මුලින් ඒක කරා. ඒ කියන්නේ දෙන්නෙක්ට වගේ ක්ලාසස් කරලා තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අර දැන් තියෙන මම ගෙදර නෙමෙයි ඉන්නේ. අර ගොඩාක් අය අහනවා ක්ලාසස් කරන්නේ නැද්ද? එහෙම කියලා මැසේජස් පවා දානවා, කමෙන්ට් දානවා. හැබැයි ටයිම් එක මැනේජ් කරගන්න බැරි ප්‍රශ්න නිසා තමයි ක්ලාසස් කරන්න මට වෙලාව නැත්තේ. අර මොකද වයලින් වගේ එකක් මං හිතන්නේ ඔන්ලයින් කරන එක සාර්ථකයි කියලා. මොකද ඒකේ ගොඩාක් දේවල් තියෙනවා ළමෙක්ට උගන්වන්න. මගේ සර්ත් මට කොච්චර මහන්සියක් වෙන්නේ නැද්ද මේක උගන්වන්න කියලා මට දැන් තමයි තේරෙන්නේ ඇත්තට. ඉතින් ඒක නිසා අර ක්ලාසස් කරන්න වෙලාව නැති ප්‍රශ්න තමයි තියෙන්නේ. ලේසි පහසු දෙයක් නෙවෙයි මේ ඔක්කොම බැලන්ස් කරගෙන යනවා කියන එක. මොකද රැකියාවෙත් ලොකු කාර්යභාරයක් මිතින්ට කරන්න තියෙනවා. ඒ වගේම තමයි දැන් වයලින් එක අනිවාර්යයෙන්ම දවසකට පැයක් දෙකක් හරි ප්‍රැක්ටිස් කරන්න ඕනේ. හරි දැන් මිතිනි දැන් කවුරුහරි ෆලෝ කරන කෙනෙක් ඉන්නවද ඔයා මෙන්න මෙයා වගේ තමයි මං වෙන්නේ එහෙම නැත්නම් මෙයා විදිහට තමයි මම මේ හැඩ ගැහෙන්නේ කියලා ෆලෝ කරන කෙනෙක් ඉන්නවද? එහෙම ඉන්ටර්නැෂනල් වයලිනිස් කෙනෙක් ඉන්නවා ලින්සේ ස්ටාර්. එයාව ඇත්තටම මම කැමතියි. ඇත්තටම ගොඩාක් කැමති වයලිනිස් කෙනෙක්. එයා perform කරන විදිහ එහෙම. ඊට අමතරව ලංකාවේ ගොඩක් මම ගෞරව කරපු සාහිත්‍යයක් තමයි රුවන් සර්. අර නැති වුණා. මම මුලින්ම ඇත්තටම ඉලෙක්ට්‍රික් වයලින් එකක් දැක්කෙත් සර්ගෙන් මට හම්බෙලා නැහැ කවදාවත්. ඒකට මම ගොඩක් පොඩි. හැබැයි ඉතින් මම ගොඩාක් ගරු කරන මම ආසාවෙන් බලපු චරිතයක් තමයි සර්.
හරි. දැන් මිතිනී දැන් ගොඩක් දැන් ඔයාට අදහසක් තියෙනවා කියලා කිව්වා ජාත්‍යන්තර මට්ටමටත් යන්න. දැන් මේ වෙනකොට ඔයා දැන් ළඟා කරගෙන තියෙන දේවල් එක බැලුවාම ඔයාට හිතෙන්නේ මොනවද ගෑනු ළමයෙක් විදියට? දැන් ඔයාට ආපු අභියෝගයන්ට ඔයා මුහුණ දීපු විදිය සහ ඔයාට ආපු මේ අර ටාස්ක් වලට ඔයා මුහුණ දීපු විදිය. මේ දේවල් ගැන ඔයාට මොකද හිතෙන්නේ ඔයා ගැනම? මට මං ගැන හරි සතුටුයි. මොකද මගේ මේ වයලින් ජීවිතේ පටන් ගන්න මට වයලින් එකක් අතට අල්ලන්නවත් හම්බෙන්නේ නැතුවනේ. ඉතින් එහෙම බැලුවාම අද මම ඉන්න තැන ගැන මටම හරිම සතුටුයි. මොකද මම කියන්නේ ඕනෙම ගෑනු ළමයෙක්ට පුළුවන් වෙන්න ඕනේ අර හැමදේම කරගෙන තමන් ආස දේවල් කරන්න. කියන්නේ මම ඇත්තටම ඉගෙන ගත්තා. හොඳට ඉගෙන ගත්තා. කියන්නේ O level එකයි A level ඒ තුනයි අරගෙන තමයි කැම්පස් ගියේ. හැබැයි මියුසික් උත් අතාරින්න නැතුව කරා. ඉතින් අර හැමදේම බැලන්ස් කරගෙන ඉදිරියට යන්න පුළුවන් නම් එදාට තමයි මම හිතන්නේ අපි දින්නා කියලා අපිට සතුටු වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම දැන් මිතිනි ෂෝස් වලට එහෙම ගියාම අපි දකින්නවානේ සමහර දැන් ෂෝ එක ඉවර වුණාම ආටිස්ට් ළඟට ඇවිල්ලා මේ කට්ටිය සතුටු කඳුළු වලින් යාළගේ සතුට ප්‍රකාශ කරන අවස්ථා තියෙනවා. ඒ වගේ ඔයාලට මොනවද අමතක නොවන සිදුවීම් තියෙන්නේ? ඒ වගේ ඔයා ළඟට ඇවිල්ලා ප්‍රකාශ කරපු. අමතක නෙවෙයි කියන්නේ සමහර අය මට මැසේජස් දාලා තියෙනවා මේ අපි එනවා ඔයාව බලන්නමයි ටිකට්ස් ගත්තේ කොන්සර්ට් එකට. එහෙම අය ඉන්නවා. එහෙම අය ඇවිල්ලා කතා කරලා සමහර රෝසස් දීලා එහෙම අවස්ථා තියෙනවා. කියන්නේ හරි සතුටුයි මෙයා. එතකොට තේරෙනානේ මෙයා ඇවිල්ලා තියෙන්නේ මාව බලන්නම කියලා. මොකද ඒ දැන් මලක් දෙද්දී අපිට තේරෙන්නේ නැහැ මේ ආයි කියන අපි දන්නේ නැහැ. හැබැයි ආයි මැසේජ් එකක් දානවා අපිත් එක්ක ගත්ත ෆොටෝස් ඒවල මම තමයි එදා ආවිල්ලා ඔයාලට කතා කරේ. එහෙම කියත් සමහරලාට බස් එකේ යද්දී පාරේ යද්දී ගොඩක් වෙලාවට කතා කරනවා ඇවිල්ලා ෆොටෝස් ගන්නවා. දැන් අම්මට එමු මං එනකන් සෑහෙන වෙලාවක් ඉන්න වෙනවා. එළියට ගියාම කතා කරලා ඉවර වෙනවා. කතා කරලා ඉවරනකන් අම්මා ඉන්නවා බලාගෙන. ඒ ප්‍රේක්ෂක ආදරේ නිසාම තමයි මම හිතන්නේ අපි හැමෝම මේ වගේ තැන්වල ඉන්නේ. විශේෂයෙන්ම දැන් ඔයාට ලොකු ප්‍රේක්ෂක ආදරයක් හිමි වෙනවා යන යන තැන කතා කරනවා කට්ටිය. ඉතින් දැන් මේ ප්‍රේක්ෂක ආදරයත් එක්ක ඔයාට එක ගැටලුවකට මුණ බාලා නැද්ද? ඒ කියන්නේ ප්‍රේක්ෂක ආදරේ වැඩි වෙච්ච අවස්ථාවක් නැද්ද? ප්‍රේක්ෂක ආදරේ වැඩි වෙච්ච අවස්ථාවක් තියෙනවා සමහර ඉතින් يعني අර බොයිස් එයිම ඇවිල්ලා මල් දෙනකොට සෑහෙන අපහසුතාවයට පත් වෙච්ච අවස්ථාවක්. ඒවා ප්‍රශ්න කරන කවුරු ඉන්නවද? එහෙම ප්‍රශ්න කරන කවුරුත් නැහැ. එදා කොහමද එක කොන්සර්ට් එකක ටක් ගාලා ඇවිල්ලා අතිනුත් අල්ලගෙනම මම ස්ටේජ් එකේ මෙහෙම අතිනුත් අල්ලගෙනම මලක් දුන්නා. මං ඉස්සෙල්ලා බැලුවේ අම්මයි අප්පච්චි ඉන්නවද කියලා? ඉන්නවා. දැන් ඉදලත් බලාගෙන ඉන්නවා. මගේ යාළුවත් එදා එක්කන් ගියාම අනේ මට බය හිතුණා එයා වැදලා බිමට ගිහින්. හැබැයි අම්මා නම් අපිට කිව්වා මේ කවුරු ඉන්නව නම් එහෙම කියන්න කියන්න දුව කියලා. එහෙම නෑ නේ කවුරු. එහෙම කවුරුත් නෑ. අම්මා සෑහෙන මාන්සිය නම් එහෙම කෙනෙක් හොයන්නේ. අපි හොයමු ඉතින් නේද? හරි. අපි ලෑස්ති වෙන්නේ තවත් ලස්සන සින්දුවක් මේ විදිහට මිතිනගෙන් අහන්න.
මේ වගේ සින්දු අහගෙන ඉන්නකොට කොහොමද ඉතින් ප්‍රෝග්‍රෑම් එකක් එන් කරන්නේ නේද? ඒ වුණාට ඉතින් මේ වෙලාවේ අපේ වැඩසටහනේ අන්තිම මිනිත්තු කිහිපය තමයි අපි ඉන්නේ මෙතන. අවාසනාවට උනත් අකමැත්තෙන් උනත් කියනවා මේ අන්තිම හොරාවේ අන්තිම වෙලාවේ තමයි අපි ඉන්නේ කියලා. දැන් මෙතන මට අවසාන වශයෙන් කියන්න වගේ අනාගතය ගැන. ඔයා හිතනකොට ඔයාගේ අනාගත බලාපොරොත්තු මොනවද? අනාගතේ කොයි වගේ තැනකට යන්න ප්ලෑන් කරගෙන ඉන්නවද? අනාගතේ වයලිනිස් කෙනෙක් විදිහට ඒ කියන්නේ ඇත්තටම ඉන්ටර්නැෂනල් ඔඩියන්ස් එකට ප්ලේ කරන්න තමයි මගේ ලොකුම ආසාව. ඊට අමතරව ඉතින් ජොබ් එක පැත්තෙන් ඉහළටම යන්න සහ මම තාම ඒ කියන්නේ මගේ හයර් ස්ටඩීස් කරන බැචලර්ස් ඉවරයි. මම මගේ MPhil එක ස්ටාර්ට් කරලා තියෙන්නේ. ඉතින් ඒ ටිකත් එක්ක ඉස්සරහට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හරි. එතකොට දැන් මේ තාක් ආපු ගමන් මගේ ඔයාට සහාය වුණු ඔයාට වචනකින් හරි සහයෝගයක් වුණු කට්ටිය ඇති ගොඩාක් මං හිතන්නේ. ඉතින් අපි ඒවත් මතක් කරමු ගොඩක් ආදරෙන්. මුලින්ම මතක් කරන්න ඕනේ මගේ අම්මවයි අප්පච්චිවයි නංගිවයි. ඒ තුන් දෙනා නැත්තම් අද මම කීයටවත් මෙතන නැහැ. මොකද අම්මයි අප්පච්චි මගේ වයලින් එකේ ස්ට්‍රින්ග් එකක් කැඩුණත් කියන පමාවට මට වයලින් එකේ ස්ට්‍රින්ග් එක ගෙනත් දෙනවා. ඒ කියන්නේ ඒ තරම් පුදුම කැපවීමක් මටත් වැඩිය කරපු තුන් දෙනෙක් තමයි ඒ. ඉතින් මුලින්ම අම්මටයි අප්පච්චිටයි නංගිටයි ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඊට පස්සේ මගේ බැඩ්මින්ටන් කෝච් ඉන්දික සර් තමයි මගේ වයලින් සර් වඳුන්වා දුන්නේ. ඉන්දික සර්ට ඒ වගේම මගේ වයලින් සර් ඊට ලාල් පෙරේරා සර් වෙන්න අප්පුවේ. සර්ට තමයි ලොකුම ස්තුතිය වෙන්න ඕනේ. මොකද අද මම මේ ඉන්න තැනට මාව ගත්තේ සර්. ඉතින් සර්ටත් ගොඩක් ස්තුතියි. ඊට අමතරව ඒ කියන්නේ මට උගන්වපු හැම ඒ කියන්නේ වයලින් විතරක් නෙමෙයි හැම දෙයක්ම මට ඉස්කෝලේ උගන්වපු ඊට පස්සේ කැම්පස් එකේ මට උගන්වපු හැම කෙනෙක්ටම ගුරු මහත්මියකට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඊට අමතරව ගොඩක් ස්පෙෂලිම මම තෑන්ක්ස් කරන්න ඕනේ මගේ ආදරණීය ඔඩියන්ස් එකට. මේ කියන්නේ මගේ ඉන්න ෆෑන් බේස් එකට. මොකද සෝෂල් මීඩියා වලින් ගමනක් යන්න බෑ ඒ වගේ ෆෑන් බේස් එකක් නැත්තම්. හරීම හොඳ ෆෑන් බේස් එකක් ඉන්නේ. කියන්නේ නෙගටිව් කමෙන්ට්ස් එකයි දෙකයිනේ අපිට එන්නේ. හැබැයි හැමදාම මගේ වීඩියෝස් බලන අර ක්‍රවුඩ් එකක් ඉන්නවා. ඉතින් ඒ අයට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මොකද අද මම මෙතන ඔයත් එක කතා කරන්නේ ඒගොල්ලෝ නිසා. අනිවාර්යෙන්ම දැන් අද වෙනකොට මේ ඉන්න මිතිනි ගැන මිතිනියට මොකද හිතෙන්නේ? මට මං ගැන ගොඩක් සතුටුයි. මොකද මම කවදාවත් හිතලා නැහැ සෝෂල් මීඩියා වලින් ෆේමස් චරිතයක් වෙන. මගේ අර බකට් ලිස්ට් එකේ තිබ්බ දෙයක් නෙමෙයි ඒක. ඒක ඉබේම වුණ දෙයක්. ඉතින් ඒ නිසා අපස්ට හැරලා බලද්දි අද මේ හම්බෙන ආදරේ කියන්නේ ඔඩියන්ස් එකකින් හම්බෙන ආදරේ හැම දෙයක්ම එක්ක හරිම සතුටුයි මම ඉන්න තැන ගැන. හරි මම අවසාන වශයෙන් වගේ අහන්නේ අද දවස ගැන මොකද හිතෙන්නේ? අද දවස හරිම ලස්සනට ගෙවුණා. මොකද ලියසි ටීවී එකටත් කෝඩුකාරිනී ප්‍රෝග්‍රෑම් එකට මට ඉන්වයිට් කරාටත් හැමෝටම ගොඩක් ස්තුතියි. බොහොම ස්තුතියි ඔයා අද දවසේදී අපේ කෝඩුකාර හීන මේ වැඩසටහන ලස්සන කරන්න අපිත් එක්ක එකතු වුණාට ලස්සන සින්දු ගොඩක් අපි අහුවා. ඉතින් ලස්සන කතා බහක් අපි මේ විදිහට අවසන් කරන්න කියලා තමයි ලෑස්ති වෙන්නේ. ලස්සන සින්දුවකුත් එක්කම ඊට කලින් ඔබට මතක් කරන්න ඕනේ අපේ ලියසි ටීවී Facebook page එකේ තියෙනවා මේ වගේ තවත් ලස්සන වැඩසටහන් ගණනාවක් ඔබට නරඹන්න හැකියාව තියෙනවා. ඒ වගේම ලියස් TV YouTube channel එක තියෙනවා. channel එකත් subscribe කරලා තියාගන්න. bell icon එක click කරන්න අමතක කරන්න එපා. ඉතින් කෝඩුකාර හින අපි තවත් ලස්සන වැඩසටහනක් අරගෙන එනකන් සතුටින් පරිස්සමින් ඉන්න.